අද අපි බලමු මෙන්න මේ ඩිසයින් එක මම කොහොමද ඉක්මනින්ම වසා ගන්න කියලා. දැක්කයි මේ ක්‍රමයට වෙන්න පුළුවන් වහගන්න. රෙදි කොටස මේ විදිහට නවා ගන්න ඕනේ. මේ පැත්ත නැම්මකට ඕනේ නැහැ. රෙදි කොටස මේ විදිහට තිබුණාට. රෙදි කොටස බ්ලොක් එක තියලා අපි බ්ලොක් එක ඇද ගන්න ඕනේ රෙදි කොටසේ. ඊට පස්සේ මේකම අපි දැන් අනිත් පැත්තට තියලා ඇද ගන්න ඕනේ. පැත්තේ අත්කට මේ සයිඩ් එකට. දැන් අපි මේ රෙදි කොටස කපා ගමු. මුලින්ම අපි මෙන්න මේ අත්කට වට සහ මෙන්න මේ කර කොටස තමයි අපි වසා ගන්න ඕනේ. දෙකල් භාගයට හෝ කාරට හෝ ඔයා තියාගත්ත මෙහෙම වලට තමයි වසා ගන්න ඕනේ. පැහැදිලි වලට තේන්න ඕන නිසා එක නූලක් සුදු පාටින් අනිත් නූල කළු පාටින් මහගෙන තියෙන්නේ. උරහිස් මහගෙන නැහැ. ඒ වගේම තමයි සයිඩ් එකත් මහගෙන නැහැ. අපි මේක හොඳ පිටට හරවමු. ඒ කියන්නේ මේක මහ ගන්න ඕනේ හොඳ පිටට හොඳට තියලා. කන පිට උඩට හිටින විදිහට හොඳ පිටට තියලා තමයි වසා ගන්න ඕනේ. අපි දැන් මේක හරවන්න කලින් මතක තියාගන්න මේ විදිහට අපි මෙහෙම වාස දක්වා කට් මාක් දෙන්න ඕනේ. අපි කරන්න ඕන මෙන්න මේ විදිහට දැන් හොඳ පිට හරව ගන්න ඕනේ කියන්නේ මේ විදිහට මේ තියෙන්නේ හරව ගත්තාන් පස්සේ මේ රෙදි වර්ගයේ හැටි නිසා තමයි මේ විදිහට වෙලා තියෙන්නේ නැත්නම් මෙන්න මේ විදිහට මේක තියෙනවා මහනකොට ඒක හරියනවා දැන් අපි කරන්න ඕන මේක හොඳට අයන් කර ගන්න ඕනේ විදිහට හරිය කරගෙන මෙන්න මේ විදිහට හරි මැදින් අල්ලගෙන කොටස් දෙකේම මේ විදිහට හරි මැදින් අල්ලගෙන මේ විදිහට නවන්න ඕනේ මේ විදිහට හරි මැදින් අල්ලලා මෙන්න මේ විදිහට නවන්න ඕනේ. එතකොට ලස්සනට මේක එනවා. ඒ හරි මැදින් මෙන්න මේ විදිහට වෙන් කරන්න පුළුවන්. වෙන් කරලා අපි සාය කොටසක් මුට්ටු කරනවා. මෙන්න මේක හොඳ පැත්ත තියලා මහ ගන්න විතරයි තියෙන්නේ. ඊපස්සේ මේකට හරවනවා. තවම තමයි ඉතින් මම මේ විදිහට තියෙන ඇඳුමක් මහ ගන්නේ. ඉතින් ඔයාලා මේ ක්‍රමය නැතුව වෙන තවත් ලේසි ක්‍රමයක් දන්නවනම් මේ ඇඳුම මහ ගන්න කමෙන්ට් එකක් දාන්න අපිට දැනගන්න. අද අපි බලමු මෙන්න මේ ඩිසයින් එක මම කොහොමද ඉක්මනින්ම වසා ගන්න කියලා. දැක්කයි මේ ක්‍රමයට වෙන්න පුළුවන් මහ ගන්න. රෙදි කොටස මේ විදිහට නවා ගන්න ඕනේ. මේ පැත්ත නැම්මකට ඕනේ නැහැ. රෙදි කොටස මේ විදිහට තිබුණාට. රෙදි කොටස බ්ලොක් එක තියලා අපි බ්ලොක් එක ඇද ගන්න ඕනේ රෙදි කොටසේ.